නැද්ද මැඩම්? මගේ ඔව්. මොන මාරුවද? ඇයි මැඩම් ඉස්කෝලේ යන්නේ නැද්ද? සංකට කවුද කිව්වේ මම මාරු වෙලා යනවා කියලා? නෑ මැඩම්. කලින් ආපු කවුරුත් මෙච්චර දවස් හිටියේ නෑනේ. ඒකයි මං එහෙම ඇහුවේ. ඒ වෙන අය. මන් නෙවෙයි. මම මාරු වෙලා යන්නෙත් නෑ. මාව මාරු කරලා යවන්නත් බෑ. එහෙනම් හොඳයි. හැබැයි මැඩම් අර වයිස් ප්‍රින්සිපල් ගෙන්නන් ටිකක් පරිස්සම් වෙලා ඉන්න වෙයි. ඇයි ඒ? පෙස්සන් කිං. කවුරු හරි හොඳට වැඩ කරන කෙනෙක් ආවොත් ගහනවා පෙස්සන්. එයා හරි ප්‍රසිද්ධයි ඒ වැඩේට. මම මැඩම්ට කියන්නමයි හිටියේ. අර ඉස්කෝලේ ළඟ කඩේ ගැනත් පොඩ්ඩක් ඇහ ගහගෙන ඉන්න වෙයි. ඇයි ඒ? ඔය මුදලාලියා ළමයින්ට එක එක දහජරාව විකුණනවා මැඩම්. සිගරට්, පෙති, ගුලි. තව අයිස් එහෙම විකුණනවත් දන්නේ නැහැ මැඩම්. සංක කොහොමද දන්නේ? මේ ගම ගැන මම මොනවද නොදන්නේ මැඩම්? ඇති මල්ලේ කොහොම ගෙදර කට්ටිය ඉන්නවද? මගේ බලවත් කනගාටුව නංගි. මොකද්ද කොල්ලට උනේ? එක එක වසවිස් ಜಾති පාවිච්චි කරලා තියෙනවා. අපි දැනන් උන්නේ නෑ. ඕකනේ. දෙමෝපියන්ගේ අන්තිම උත්තරේ මොකක්ද? අපි දැනන් හිටියේ නෑ. දෙමෝපියන් වුණාම තමන්ගේ දරුවන් ගැන මීට වඩා සැලකිල්ලෙන් බලන්න ඕනේ. තේරුණාද? අපේ ඇස් දෙකට අපි හරි ආදරේනේ. අපේ දරුවෝ කවුද එතකොට? අපේ ඇස් දෙක වගේ බලා කියා ගන්න ඕනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අපි කොච්චර දුක් වුණත් කොල්ලගේ ජීවිතය අපිට හම්බ වෙන්නේ නැහැ ආයිමත්. කොල්ලෝ මේ සල්ලි ටික තියාගන්න දෙද මට. තව මොන හරි ඕන වුණොත් මට කියන්න. ගමේ මලගියක් වුණොත් ඉතින් සත්‍යජිත් මහත්තයානේ අපිට හැමදාම උදව්වට හිටියේ. ජීවත් වෙලා ඉන්න කන්නේ නංගි මේ සේරම. යන්න නංගි.